මම බෝට්ටුවකින් පැනලා ආවේ. පත්මේ අයියා තමයි මට උදව් කෙරුවේ. නේපාලයේදී යල්ලූ ඉසාරා සෙව්වන්දී සියල්ල වමාරයි. ගණේ මුල්ල සංජීවගේ සිදුවීමේ මහා මූලකරු ලෙස ක්‍රියාත්මක වූ ඉසාරා සෙව්වන්දී නේපාලයේදී අත්අඩංගුවට ගනු ලැබුවා. ඉසාරා සෙව්වන්දි සමග තවත් පාතාල ප්‍රබලයන් 4 දෙනෙකුද මේ අතර වනවා. රැඳවුම් නියෝග මත ප්‍රශ්න කෙරෙන සංවිධානාත්මක අපරාධ කල්ලි නායක කෙහෙල්බද්දර පද්මේගෙන් අනාවරණය වූ කරුණු මත රටින් පලා ගොස් සිටි ඉසාරා සෙව්වන්දි අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් පසුගියදා ආරම්භ කර තිබුණා. කොළඹ අපරාධ කොට්ටාසය විසින් ඊට අදාළ මෙහෙයුම සිදු කළේ ජාත්‍යන්තර පොලිසියේද සහයෝගය මතයි. ඉසාරා සෙව්වන්දි ඇතුළු කණ්ඩායම බෝට්ටුවකින් ඉන්දියාවට ගොස් ඉන්පසුව නේපාලයට පැන ගිය බවටයි පවසා ඇත්තේ. ඇය අත්අඩංගුවට ගත් අවස්ථාවේ බේරී යාමට උත්සාහ කර ඇතත් එය නිෂ්ඵල වී තිබෙනවා. හඬා වැටීමෙන් Taman කිසිවක් නොදන්නා බව නේපාල නිලධාරීන් හමුවේ පවසා ඇති බවටයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර ඇත්තේ. කෙහෙල්බද්දර පත්මේ ඉන්දුනීසියාවේ සිට සියල්ල මෙහෙයවා සංජීවගේ ඝාතනයෙන් පසුව Tamanට ලංකාවෙන් පිටවීමට අවශ්‍ය කටයුතු සිදු කර දුන් බවටත් ඇය පසුව පවසා තිබෙනවා.